අවස්ථාවකවත්. හොඳයි. ඔබ වහන්සේට එල්ල වෙන තවත් චෝදනාවක් පිළිබඳව ඍජු ලෙසම මම ඔබ වහන්සේගෙන් විමසන්නට කැමතියි. මා දන්නේ නැහැ මේක මොන විදිහට අර්ථකථනය කරාවිද කියන කාරණේ. නමුත් මේ චෝදනාවන් පිළිබඳව ඍජු ලෙසම ඔබ වහන්සේ මේ වැඩසටහනට සහභාගී වෙලා ඉන්න වෙලාවේ විමසන්නට අවශ්‍යයි. මේකත් නඩුවක් පිළිබඳව. එහි කොළඹ 12 රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉදිරිපත් කරපු නඩුවක් 2000 වර්ෂයේදී ඔබ වහන්සේට විරුද්ධව මේ නඩුව ඉදිරිපත් වන්නේ. නඩු අංක 63යි 15යි ඉරක් 2000 කියන අංකය යටතේ. මෙහි ඇති චෝදනා පිළිබඳව බෞද්ධයෙක් විදිහට කම්පනයක් ඇති කරන සුළුයි. නොසලකිලිමත් රිය පැදවීම, රිය අනතුරක් වළක්වා ගැනීමට ප්‍රයත්න නොදැරීම, රිය අනතුරක් වාර්තා නොකිරීම, බීමත්ව රිය පැදවීම, රියදුරු බලපත්‍රයක් නොමැතිව පැදවීම, ආදායම් බලපත්‍ර නොමැතිව පැදවීම මේ ආදී වශයෙන් වැරදි 9ක් යටතේ ඔබ වහන්සේට නඩුවක් තියෙනවා. ඔබ වහන්සේ මේක වැරදි කරු කරමින් ඔබ වහන්සේට දඩ නියම කරනවා. මොකක්ද මේ භික්ෂුවකගෙන් අපි බලාපොරොත්තු වෙන නොවන දෙයක්? අනිවාර්යෙන් සමහරක් දේවල් අපේ සමාජයේ ඉදිරියේ කතා කරන්න පුළුවන්. මට මේ ප්‍රශ්නෙට කිසියම් පැකිලීමකින් තොරව සිනහ මුසුමුහුණින් උත්තර දෙන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මොකද 2000 අවුරුද්ද වෙනකොට මම 2000 ඉඳලා නෙමෙයි 98 අවුරුද්දේ වගේ ඉඳලා මේ රට වෙලාගෙන ඇති මා මුලින් මතක් කළ ක්‍රිස්තියානි මූලධර්මවාදයට එරෙහිව ඊටාම බරපතල විදියට ඒවායේ අනතුරු දැකලා වැඩ කරපු කෙනෙක්. ඒ 2000 දී එක සිද්ධියක් වුණා මට මගේ මතකයේ විදියට ඔබට මතක නම් ඒ දවස්වල ත්‍රිශූලය කියලා සංගරාවක් පුංචි පත්තරයක්. ඒ පත්තරේ දක්වලා තිබුණා තරුණ භික්ෂුන් වහන්සේ නමකට රුපියල් 25000ක් දී කොරියාවට එක්ක යනවා කියලා සිවුරු ඇරවලා. ඒ වගේ කල්ලියක් ඇවිල්ලා තොටලඟ ප්‍රදේශයේ එක්තරා තැනක විශේෂයෙන් කැලණි විශ්වවිද්‍යාලය සහ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතා හොඳින් අපි කියන්නේ මේ බැච් টොප් වෙන ඒ මට්ටමේ භික්ෂුන් වහන්සේලා ගණනාවක් හිටි ගමන් අතුරුදහන්. ඉතින් මේ පිළිබඳව අපි අධ්‍යයනය කරද්දී අපිට දැනගන්න ලැබුණා මේ කණ්ඩායම මහායාන භික්ෂුන් හැටියට ඒ කියන්නේ ඒ ස්වරූපයෙන් ඇවිල්ලා. මොකද මේ ක්‍රිස්තියානිකරණයේ එක වචනයක් තියෙනවා දේශානුරූපීකරණය කියලා. ඒ දේශානුරූපීකරණය කියලා කියන්නේ ඒ භික්ෂුන් වහන්සේලාට පහර දෙන්න ඕන නම් ඒ භික්ෂුන් වහන්සේලා ඒ කියන්නේ මේ ධර්මයේ සමාජගත කරන්න මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන්, ලියන්න කියන්න පුළුවන් දැනුගත් භික්ෂුන් වහන්සේලා නැත්තම් මේ ධර්මයේ ගෙනියන්න බෑ. එතකොට ඒ අයගේ ගමන් මඟ වෙනස්කරන්න ගිහියෙක්ගේ ස්වරූපයෙන් ඇවිල්ලා කතා කළොත් සැක හිතනවා. ඉතින් මහායානික භික්ෂුන් ලෙසින් අපි දන්නවා කොරියාවේ අද තත්ත්වයේ දවසින් දවස සම්පූර්ණ බෞද්ධ රාජ්‍ය 97ක් බෞද්ධ හිටපු රටක්. අද මම හිතන්නේ 140 දක්වා අඩු වෙලා තියෙනවා. මේ නව යටත් විදිත කරන ක්‍රිස්තියානිකරණය නිසා. ඉතින් මේ කණ්ඩායම ඇවිල්ලා මේ භික්ෂුන් වහන්සේලාව කන්වර්ට් කරන්න මේ කොරියාවට එක්ක යන්න ඒ දරන උත්සාහය මේක බලන්න ඕන මේක පරද්දන්න ඕන මේ කියන්නේ මේගොල්ලන්ව නිර්වත් කරන්න ඕන මේ પાස්පෝර්ට් ටික අරගෙන මොන නීතියටද මේ රටට ආවි ඒ සම්බන්ධයෙන් හොයන්න ඕන කියලා මම හමුදා නිලධාරියෙක් එක්ක මේ දවස්වල අපි අතරම හමුදාවට ගොඩක් වැඩ කරනවා හමුදා කඳවුරු වලට යනවා ආශිර්වාද පූජා තියෙනවා ඒ වෙලාවේ හමුදා නිලධාරියෙකුත් එක්ක මම මේ ස්ථානෙට ගියා ගිහිල්ලා එනකොට ඇතිවෙච්ච සිද්ධියක් ඉතින් ඒකෙදී ඔබ වහන්සේ රිය පැදවීමක් කරාද? ඒක තමයි මම කිව්වේ සමහරක් දේවල් අපිට කියන්න පුළුවන්. නමුත් මට ඒ වෙලාවේදී මගේ ඒ සහාය දීපු නිලධාරියා තමයි අතර මේ රටේ පැදෙව්වේ. ඉතින් මම මේ සිද්ධිය මාධ්‍ය වලින් දිගින් දිගටම මම හිතන්නේ අන්තර්ජාලෙත් මෙහි පත්‍රවලත් පළවුණාට පස්සේ මම හිටියේ ඇමරිකාවේ. ඉතින් ඒ වෙලාවේදී මම මේ නිලධාරීන් විමසුවා මේ පිළිබඳව මම කතා කරන්නද? මේක ඇත්ත. නමුත් ඒ වෙලාවේදී ලැබෙච්ච උපදේශ තමයි හාමුදුරුවනේ දැන් ඒක වෙලා ඉවරයි. නමුත් අපි හාමුදුරුවනේ ස්වාමින් වහන්සේ නමකට මේ වගේ චෝදනාවක් එල්ල වෙනවා නම් ඒ ස්වාමින් වහන්සේ නිවැරදි නම් පැහැදිලිවම ඒක නිවැරදිභාවය ඔප්පු කිරීම සඳහා කටයුතු කළ යුතුයි. කටයුතු කරන්න පුළුවන්. මොකද බරපතල උදාහරණයක් විදිහට ඔබ මගෙන් අහයි. දැන් ඔබට මම ඒකට එක උත්තරයක් දෙන්නම්. කෝට්ටේ යුගයේදී දැන් අපි දන්නවා වීදාගම් මහා මෛත්‍රී හාමුදුරුවෝ තමයි ලෝවැඩ සංග්‍රහය ලිව්වේ. බුදුගුණ අලංකාරය ලිව්වේ. එතකොට මේ වීදාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ කෝට්ටේ සවනි පරකුම්බාවන් බිහි කරන්නේ කොහොමද? එදා හිටපු රජුට බිහිව හිටපු යුව රජුරු මන්දබුද්ධික රජ කුමාරයෙක්. වීදාගම හාමුදුරුවෝ මොකද කරන්නේ?
දැක්කා මේ මන්දබුද්ධිකේ රජ කරන්න බෑ. මොකද කළේ? තමන්ගේ පන්සලේ වාසනා ගුණ සහිත පින්වන්ත දරුවෙක් මහාන කළා රජකමට සුදුසු විදිහට හැදුවා. හදලා සුදුසු කල ආවට පස්සේ අර මන්දබුද්ධික රජුරු මේ රාජකුමාරයා පැත්තකට කළා අර පැවිදි කළා හිටපු පුජ්‍යලයා සිවුරු ඇරවලා රජබවට පත් කළා. එතකොට තව එක සිද්ධියක් මම කියන්නම්. වැලිවිට අසරණ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ මේ රට උපසම්පදාව ගෙන ආපු හාමුදුරුවෝ මහානායක හාමුදුරුවෝ උන්වහන්සේක වෙලාවක රජුරුවන්ගෙන් ශාසනයට වෙන හානිය දැකලා මිනිස්සුන්ට කියනවා මේ රජුරු එලවන්න ඕනේ. ඒක හරිය අපේ ස්වාමීන් වහන්සේ දැන් නෑ මම මේ කියන්න උත්සාහ කරන්නේ සමහරක් සිද්ධීන් තියෙනවා අපට නිහඬව ඉන්න විය යුතුයි. නමුත් මේ වාර්තාවේ බරපතල චෝදනාවක් විදිහට එල්ල වෙනවා බීමත්වරිය පැදවීම. මෙහි සඳහන් වෙනවා මේ පොලිස් ස්ථානාධිපතිවරයා යවපු වාර්තාවට අනුව ඔහුගේ කට උත්තරයට අනුව ඔබ වහන්සේ මම හිතන්නේ ඔබට මේක මට කියනවනම් මට මේකට විනාඩි 20ක් ගත වෙනවා. මේක මට මේ නිවැරදි වෙන්න විය යුතු අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව මේක සිද්ධිය කියන්න ගියොත් දිග කාලයක් ගත වෙනවා. ඊටාම කෙටියෙන් මට කියන්න තියෙන්නේ ඒ ඇතිවෙච්ච මොහොතේ ඒ ඇතිවෙච්ච වටාපිටාව මොකද විශාල ජන සමූහයක් හිටපු තැනක් ඒ ඇතිවෙච්ච තත්වයේදී ස්වාමීන් වහන්සේ කෙනෙක්ට පහර ගැසීම සඳහා කුමන්ත්‍රණයක්ද මෙතන සිද්ධ වුණේ? නෑ කිසිම කුමන්ත්‍රණයක් නෑ. මම ඒ වෙලාවේදී මම නිර්භීතව මට උදව්වට ආපු ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් මම ගත්ත වෑයමට සහාය දෙන්න ආපු නිලධාරිය මම බේරන්න ඕනේ. මොකද එතන මොකද මේක අනතුරක් වුණා. ඒක මිනිස්සෙගේ කකුල දෙකට තුනට කැඩුනා. ඒ මිනිස්සු ඇක්සිඩන්ට් වෝඩ් එකේ පහුවද අලුත් අවුරුද්ද අර මිනිස්සයා ගෙදර යන්න ඕනේ. හමුදා නීතියට අනුව දඬුවම් ගොඩයි. ඉතින් ඒක මම මේක කතා කරන්න ගියොත් ලොකු සංකීර්ණ ප්‍රශ්නයක්. ඉතින් මම හිතන්නේ ඒක අමතක කරලා අපි ඊළඟ ප්‍රශ්නට යමු. මොකද මේකට ඇතිතරම් අවශ්‍ය දේවල් අපි කතා කරලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ඒක එච්චර වැදගත් කාරණාවක් නෙමෙයි. හොඳයි ඔබ වහන්සේ හිතනවා ඒක වැදගත්. මම හිතන්නේ අපරාධي. මොකද මේ අරගෙන කතා කරන්න තියෙන කාලේ අනිත් දේවල් වලට අපරාධයක් වෙනවා. නෑ පැහැදිලිවම අපි निराකරණය කරගත යුතු තැන් निराකරණය කරගත යුතුයි මේක. මොකද ඔබ වහන්සේට මේක ඔබ වහන්සේට පමණක් එල්ලවෙන චෝදනාවක් නෙමෙයි මේක බුද්ධ ශාසනයට එල්ලවෙන චෝදනාවක්. බෞද්ධ භික්ෂුවක් බීමතින් රිය පැදවීම කියන චෝදනාව යටතේ ඔවුන් පැහැදිලි කරනවා මේ නඩු වාර්තාව තුළ ශ්වසන නාල පරීක්ෂණයක් සිද්ධ කළා කියලා. ඒකට අනුව ඔබ වහන්සේ වැරදි කරුණා කියලා වැරදිකාරු බව ඔබ වහන්සේ විසින්ම පිළිගෙන දඩ ලබා දුන්නා කියලා. එතකොට මේ චෝදනාවල් බෞද්ධයින්ට සමහර අවස්ථාවලදී අපට උපායශීලී වෙන්න වෙනවා. සමහර අවස්ථාවන් තරණය කිරීම සඳහා. ඒකයි මම අර අතීත සංසිද්ධීන් ගෙනාවේ අපට අපේ අරමුණ පැහැදිලි නම් සමහර වෙලාවට අපට යම් දේවල් වල කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. අපිට උදව් දෙන, අපිත් එක්ක මේ වැඩවලට එකතු වෙන, සමහරක් අපිට ඉඩදරව් කරන්න බැරි පුද්ගලයෝ අපිත් එක්ක වැඩවලට එකතු වෙනවා. සමහරට මේ ඇත්තන්ගේ දරු පවුල් ගැන හිතලා, ඒ වගේම රස්සාව ගැන හිතලා අපි විශේෂයෙන් ඒ දවස්වල මම බොහොම තරුණයි. ඉතින් බය කියන එක හඳුනන්නේ නැහැ. ඕනලා රයිට් මහත්තයා මම ඉදිරිපත් කරනවා මේකට. කිසි බය වෙන්න එපා. ඉතින් ඒක දැන් ඕක කතා කළොත් ඉතින් හෙට කියයි මෙන්න අධිකරණය, මෙන්න නීතිය, මෙහෙමද මේ රටේ මේක හාමුදුරන්ට ඕන විදිහටද මෙහෙම වෙන්නේ කියලා. ඉතින් ඒවට ඉඩ තියන්න